පුතේ දුවේ ඔයා මේ අවුරුද්දේ ශිෂ්‍යත්වය ලියනවා නම් ඔයාට මේ ප්‍රශ්නය ගොඩක් වැදගත් වෙනවා. මේක මේ පහුගිය අවුරුදු වල ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක තිබ්බ ප්‍රශ්නයක් අරගෙන මම පොඩ්ඩක් තව සංකීර්ණ කරලා ඔයාලට ගැලපෙන්න ඔයාලගේ විභාගයට මෙහෙම සංකීර්ණ මොඩල් එකකින් එයි කියලා හිතලා හදාපු ප්‍රශ්නයක්. මම කුමාස ඔයා මේ වීඩියෝ එක බලන කුමාස YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන් මේ channel එක subscribe කරලා තියාගන්න. මම ඔයාලට දෙන්නම් හරියටම විනාඩියක කාලයක් බලන්න මේකට උත්තරේ වාට හදාගන්න පුළුවන්ද කියලා. විනාඩියක කාලයක් වුණ මම දෙනවාට බලන්න පුළුවන්ද මේකට උත්තරේ හදාගන්න කියලා. මම ඒ අතරතුර මේ වගේ දේවල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගෙන යන්නම්. ඔයා උත්තරේ හදාගන්න. දැන් මේ වගේ ප්‍රශ්නයක් පුතේ ඔහුගේ අවුරුදු 4-5 ඇතුළත වාට ආව එකපාරක්. මේ ප්‍රශ්නේ මීට කලින් හෝ ඊට පස්සේ ඇවිල්ලා නැහැ. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ ප්‍රශ්නේ මෙහෙමම දෙන්නේ නැති පුතේ දුවේ. නමුත් මං හිතුවා මෙහෙමත් වෙනස් කරලා මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් වෙයිද කියලා හිතලා තමයි මම මේ ප්‍රශ්නේ නිර්මාණය කරේ. එතකොට ඔයාට මේකට උත්තර ලියන්න පුළුවන් නම් ඔයාට ඒ මීට කලින් අවුරුද්දක ශිෂ්‍යත්ව පේපර් එකේ ලියපු ප්‍රශ්නකට ඔයාට ඊසිලි උත්තර ලියන්න පුළුවන්. ඉස්සරහට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඒකට උත්තර ලියා ගන්නත් හැකියාව තියෙනවා. හරිද? ඒකම මේ වීඩියෝ එක බලන කුමාස YouTube channel එකවත් තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගෙන මම ඉස්සෙල්ලා කිව්වා වගේ මොකද මේක question series එකක්. ඔයාට ඉස්සරහට මේ වගේ ප්‍රශ්න නිතර channel එක හරහා බලා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට මම හිතන වෙලාව ඇති කියලා. හරිද? කමෙන්ට් කරන්න බලන්න ඔයාගත්ත උත්තරේ මොකක්ද කියන එක. කමෙන්ට්ස් දාන්න පුළුවන් ඔයාට. මම ඒ අතරතුර පැහැදිලි කිරීම කරනවා. දී ඇති ඉලක්කම් සටහනේ ඔයාලට පේනවා දකුණු පැත්තේ ඉලක්කම් සටහනක් තියෙනවා කියලා. දී ඇති ඉලක්කම් සටහනේදී ඊතල වලින් දක්වා ඇති පරිදි මේ ඊතල වල තියෙන විදිහට එක ළඟ ඇති ඉලක්කම් දෙකක එකතුව 7 වන පරිදි දෙන අවස්ථා කීයක් තියෙනවා. අපි බලමු මුලින්ම පුතේ මෙන්න මේ පැත්තට ඊතලේ. මේ සයිඩ් එකට. හරි. අපි නිකන් ඇදගමු සංඛ්‍යාවල එහෙම තියෙන්න පුළුවන් අවස්ථා ටික. බලන්න. මේ පැත්තට. තිබ්බද? 7ක් හැදුනද? නැහැ. මෙන්න. මේ මං ඊතල ගහන්නේ එහෙම හැදෙන්න පුළුවන් තැන. කීයක් යන හැදුනද? 3ක් හැදුනා. ඊට පස්සේ මං ඔය තුන රවුන්ඩ් කරා. හරිද? රවුන්ඩ් කරනවා. පස්සේ දැනගැනීමේ පහසුව. 1යි 2යි හරි. ඔන්න අයින් කරා. හරි. දැන් බලමු අනිත් ඊතලයේ තියෙන මේ පැත්තට නෙපුතේ. මේ පැත්තට කීයක් තියෙනවද බලමු. මෙතන නෑ. මෙතන 9යි ඒකත් නෑ. ඒකත් නෑ. එකතුව 7ක් වෙන්නේ නෑ. මෙන්න එකතුව 7ක් වෙනවා. මෙන්න එකතුව 7ක් වෙනවා. මම ওই දෙක දැන් රවුන්ඩ් කරනවා. මේ දෙක රවුන්ඩ්. හරි. දැන් බලන්නකො පුතේ. දැන් කීයද උත්තරේ? 1යි 2යි 3යි 4යි 5යි. උත්තරේ හරි. ඔයාටත් මේ උත්තරය ආවනම් ඔයා හරියටම වැඩේ කරලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න වලට ඔයා පුරුදු වෙන්න. මේවා ශිෂ්‍යත්ව පේපර්ස් වල ආපු ප්‍රශ්න සහ එයි කියලා හිතන සංකීර්ණ අවස්ථාවේ ප්‍රශ්න. එතකොට පුතේ දුවේ මේ වගේ ප්‍රශ්න වලට ඉස්සරහට අනිවාර්යෙන් හම්බ වෙනවා. ඒ හින්දා channel එක subscribe කරලා තියාගන්න. ඔයා හිතනස මේ වගේ ප්‍රශ්නයක් ඉස්සරහට හදුවොත් හොඳයි කියලා ඒක comment section එකේ ගිහිල්ලා comment එකක් දාන්න. මම කුමාස අපි නැවතත් ඉස්සරහ දවසක මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනවා. එතෙක් දුවේ සුබ දවසක්. ගණන් ටික හදලා හොඳට වැඩ ටික සම්පූර්ණ කරගන්න.